ඔන්න තවත් ඩිනර් අවුට් එකක් යන්නයි හදන්නේ. මේ පාර අපි යන්නේ සුෂී කන්න. ඔන්න මේ ෂොප් එක තියෙන්නේ සත්වලට කිට්ටුවම. මේකේ නම සුෂී ෆැෂන්. මේක තියෙන්නේ ලටිෆ ටවර් එකේ. ඔන්න තියෙන ඔයාලගේ මෙනු එක. ඉතින් මේකේ දිග ලිස්ට් එකක් තියෙනවා. එකෙන් අපි කැමති ඒවා තෝරලා දාලා නම්බර් එක දුන්නාම යාලා ඒ ටික ගේනවා. ඉතින් මේක බෆේ එකක්. හැබැයි මේක එක කොන්දේසියක් තියෙනවා. ඒක තමයි ඉතුරු කරන එක සුෂී රෝල් එකකට ඩිරම් 4ක් ගෙවන්න වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලත් එතනට ගියොත් මුලින් එක පාර ගොඩක් ඔඩර් කරන්න නැතුව කන්න පුළුවන් කියලා හිතන ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් ගන්න. ඊට පස්සේ මදි වුණොත් අපහු ගන්න පුළුවන්. ඉතින් මේක එක්කෙනෙක්ට ඩිරම් 80ක් හෝ 90ක් වගේ ගණක් තමයි වෙන්නේ. මේ ඩිනර් අවුට් එකත් ගියේ ඇත්තටම කලින් ඩිනර් අවුට් එක ගිහිල්ලා දවස් 2කට වගේ පස්සේ. ඉතින් ඒ නිසා මට ගාන හරියටම මතක නෑ 80ක් 90ක් වගේ තමයි වෙන්නේ. ඒ වගේම ඩ්‍රින්ක්ස් වලට වෙනම ඇඩ් වෙනවා. ඉතින් මෙයාලගේ සුෂී මේ විදිහට ලස්සනට බෝට් එක දාලා තමයි දෙන්නේ. මම ලොකු සුෂී ෆෑන් කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා කලින් සුෂී එකපාරක් වගේ තමයි කාලා තින්නේ. ඒකෙත් රස මතක නැහැ. ඉතින් මෙතනට ගියේ වන් ටයිම් ආසාවක් ඇවිල්ලා try කරන්න. ඉතින් මෙතන සුෂී ඇත්තටම රසයි. හැබැයි පොඩි අවුලකට තිබ්බේ මේ සුෂී ස්පයිස් ඒවා පවා පැණි රසයි. ඉතින් සුෂී ෆෑන්ස්ලා ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. හැමතැනම සුෂී මෙහෙමද? ඒ කියන්නේ ස්පයිස් ඒවාගේ පවා පොඩි පැණි රහක් එක්ක දෙන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් ස්පයිස් ඒවා වෙනම, ස්වීට්ස් ඒවා වෙනම එහෙම කන්න කැමති කෙනෙක්. ඉතින් ඒකත් එක්ක මම කැමති ස්පයිස් ඒවා ස්වීට් නැතුව තිබ්බනම්. ඒ හැරුණම කියන්න කිසිම වරදක් නැහැ. හරිම රසයි මේ ටික. අවුල තියෙන්නේ අර පැණි රස ගතියත් එක්ක ගොඩක් කන්න බෑ. හරි ලස්සනට මේක සර්ව් කරනවා. ඒ වගේම කස්ටමර් සර්විස් එක හොඳයි. ඉතින් ඒ වගේම මේ ඩ්‍රින්ක්ස් දෙකත් හරිම රසයි. මම ගත්තේ කොටන් කැන්ඩි බබල් ටී එකක්. ඒක මාරම රසයි. ඉතින් අනිත් එක තමයි all time favorite මෙලන් බබල් ටී එක. ඉතින් මේ ඩ්‍රින්ක්ස් වලටත් එකකට ඩිරම් 20ක් වගේ තමයි උනේ. සුෂී වලට අමතරව අපි සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකක්, කැලමරායි රින් වගේවත් ගත්තා. ඉතින් මේ සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකත් සුෂී වගේම පැණි රසයි. ඔන්න ඔහොම තමයි සුෂී ඩිනර් එක ගෙවුනේ.